හෙලෝ වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔයාලව අද මම එකන් යන්නේ ඉතාලියේ ලස්සන කඳු මුදුනකට. ඉතින් මේ කඳු මුදුන උසින් මීටර 1592ක් වෙනවා. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ඉතාලියේ තොස්කනි කියන පළාතේ අරිත්සෝ කියන ගම්මානේ. ඉතින් මේක කන්දක් කිව්වට මේක කඳු පෙලක්ම අපිට එක දිගට දකින්න පුළුවන්. ඉතින් ටිකට මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න ওই විදියට තමා අපි ඇවිල්ලා මෙතන පොඩ්ඩක් ඇවිදලා ලස්සන බැලුවේ. ඉතින් ඊට පස්සේ අපි දවල්ට කෑම කාලා පුංචි බ්‍රේක් එකක් අරගෙන අපි අපේ දවස ගත කරන්න දැස්ති වුණා. ඔයාලත් මේ සෙල්ලම දන්නවද? දන්නේ පහලින් කමෙන්ට් කරන් යන්නකෝ බලන්න. ඉතින් ඔන්න ඔය විදියට තමා අපි අද දවස ගත කරේ. ඉතින් අපි හෙට උදෙන්ම යන්න හිතන් ඉන්නවා මේ ඈත පේන කඳු මුදුනේ ලස්සන බලන්න. ඉතින් අපි මේ ගමන ආවේ ඉතාලියේ වසන්ත කාලයේදී. ඉතින් එතකොට නම් මෙතන හරිම ලස්සනයි. හැබැයි මෙතන රැට කියාගන්න බැරි තරම් සීතයි. මෙතන කඳු නගින අය සඳහාම වෙන් වෙච්ච තැන. ඉතින් මෙතන තියෙනවා විවිධාකාරයේ විශේෂ ශාක වර්ග. ඉතින් මෙතනදී මේ පරිසරයට හානි කිරීම, සතුන්ට හානි කිරීම, ගස් කැපීම මේ වගේ දේවල් තහනම්. ඒ වගේම තමා මෙතනට එන අයට කන්ද පාමුලටම එන්න පාර නියමිත පරිදි සකස් කරලා තියෙනවා වගේම කැලිකසල බැහැර කරන්න නියමිත පරිදි සකස් කරලා තියෙනවා.
ඉතින් ඔය විදියට අපි හිමීට උඩට නැග්ගා. ඉතින් ඔන්න ඔය ඈත පේන පහළ පේන තැන ඉඳලා තමයි අපි මේ උඩට ආවේ. දැන් අපි යන්න ඕන මේ ඈත පේන කුරුස ළඟ. එතනට ගියාම මම එතන විස්තරිත වලට කියන්නම්. දිගට මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ ෂෙල්ටර්ස්. එහෙමත් නැත්නම් ආරක්ෂිත කුටි. ඉතින් මෙතනදී අපිට තද සුළඟක් නැත්නම් වැස්සක් මොන හරි අපස්ථාවයක් වුණොත් අපිට එතන රැඳී ඉන්න පුළුවන්. ඉතින් ඔයාලේ දැක්ක ස්මාරකය වගේම මේ කුරුසේ ඉදි වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී මෙම කඳුමුදුන නාසි හමුදාවෙන් බේරා ගැනීම සඳහා සටහනක් විදියටයි. ඒ වගේම මෙතන ගුවන් යාන අනතුරකුත් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිහි වෙන්න තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. යන්න හදද්දි පිළිවෙත හරහා එන ගමන් ඉද්දි තමයි එයා ඇවිල්ලා මේ ඉස්කොම් පාර ගැන හදිලා තියෙන්නේ. ඊට පස්සේ යාගේ මේ ඇඟයි ෆ්ලයිට් එකේ කෑලි හම්බෙලා තියෙන දවස් 111කට පස්සේ. මෙහි හැම කඳු පන්තියකම වගේ මේ වගේ සීල් එකක් තියෙනවා. අපි ඒ කන්දට නැග්ගහම අපිට ඒ අදාළ පොතේ සටහන් කරගන්න පුළුවන්. ඉතින් ওই විදියට තමයි අපි අපේ දවස ගත කරේ. මෙහි හුඟක් අය මේ විදියට විනෝදාංශයක් විදියට කඳු නගින්න යනවා. මමත් හරිම ආස කෙනෙක් තමයි කඳු නගින්න. ඒ වගේම තමයි මේ පරිසරය හරිම ලස්සනයි. මේ පුරුවන්ගේ බබා මේ චාක්ලේට් ඉතින් අපි ওই විදියට තමයි අපේ නිවාඩුව ගත කරේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඔයාලා මගේ වීඩියෝ එකට ආස නම් මාව subscribe කරලා comment කරන්න. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. චාවෝ.